ආයිබෝවන් ඔබට සුබ දවසක්. අදත් අපි සම්බන්ධ වන්නේ RTB පුරවැසි කිරුළ සමගයි. ඔබ දන්නවා ගෙවි ගිය කාලය වගේම දැන් අවුරුදු 3කට වැඩි කාලයක් පුරවැසි කිරුළ ඔබ හමුවට ගෙනෙනවා. මේ පුරවැසි කිරුළ තුලින් අපි මේ වෙන විට 150කටත් වැඩි මේ රටේ විශිෂ්ට සේවාවන් කරන ගෞරවනීය නමුත් ප්‍රසිද්ධියක් නැති නිහඬව සමාජයට මෙහෙවරක් කරන විශාල පිරිසකට උදව් උපකාර කරන සහ ව්‍යවසායක මට්ටමේ දැනුම ලබා දෙන විවිධ අපි ආරාධිතයන් මෙතනට අපි කැඳවාගෙන ආවා පුරවැසි කිරුළට. ඉතින් පුරවැසි කිරුළට ආපු හැම කෙනෙක් පිළිබඳව ඔබගේ විශේෂයෙන්ම ගෞරවය අවධානය නිරන්තරයෙන් යොමු වුණා. මොකද ඔවුන්ගේ අදහස් ඔබගේ ජන ජීවිතය ගොඩ නගන්නට ඔබට එකෙන් ආදර්ශයන් ගණනාවක් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම අපේ රටේ විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් නිහඬව සමාජයට මෙහෙවරක් කරන එවැනි ආරාධිතයින් ඔබ හමුවට ගෙනල්ලා ඔවුන්ව හඳුන්වා දීම මම හිතන අපි ලබන වාග්යක් කියලා කියන්නත් ඕන. මම ඒක කිව්වේ අවුරුදු 3කට වැඩි කාලයක් 150කට වැඩි පිරිසක් මේ පුරවැසි කිරුළ තුලින් ගේන්න ලැබීමම මා හිතනවා වාග්යක් කියලා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ඉතින් අදත් අපි සුපුරුදු පරිදිම පුරවැසි කිරුළ තුලින් ඔබ හමුවට ගෙනෙන්නේ තවත් සුවිශේෂී ආරාධිතයෙක්. ඔහු මෙරට විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරනවා නම් ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රයෙන් තමන්ගේ කර්මාන්ත ආරම්භ කරලා තමන්ගේ ව්‍යවසායකත්වය ආරම්භ කරලා විශාල පිරිසකට රැකියාවුනුත් ලබා දෙමින් ඔහුගේ දැනුම ඊ타ත්ම සරලව ඊ타ම කළමනාකාරීත්වයකින් යුතුව ඊ타ම ඵලදායීතාවයකින් යුතුව ලබා දෙමින් විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් තමන්ගේ සමූහ ව්‍යාපාරය ආයතන 6ක් දක්වා ව්‍යාප්ත කරන්නට ඔහු සමත් වෙලා තිබෙනවා ගෙවි ගිය කාලය තුල. විශේෂයෙන් අද අපි මේ සාකච්ඡාවට භාජනය කරන්නත් හේතු සාධක වෙන්නේ ඔහු මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ 2005 දී. ඒ 2005 දී ආරම්භ කළ මේ 2025 මේ අගෝස්තු වෙන විට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අවුරුදු 20ක් කියන්නේ පොඩි කාලයක් නොවේ. නමුත් මේ 20 තුල ඔහුට ආයතන ඔහුගේ සමූහ ව්‍යාපාරය තුල ආයතන 6ක් ගොඩනගන්න පුළුවන් කමක්. ඒ වගේම සේවක සේවිකාවන් 300කට ආසන්න ප්‍රමාණයකට රැකියාව දෙන්න පුළුවන් කමක්. මේ හැම ශාස්ත්‍රයක් තුලින්ම සමාජයේ පුරවැසි ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට ඔහුගේ ව්‍යවසායකත්ව ඥානය සහ ඔහුගේ සේවාව ලබා දීමත් විශේෂයි. ඔහු හඳුන්වා දෙනවා නම් විශේෂයෙන් කියන්නට ඕන ඔහු කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම වසර 20ක කාලය තුල ඔහු අධ්‍යාපනයෙන් පසුව මේ ව්‍යවසායකත්වයට පිවිසෙන්නේ ඒ පිළිබඳ දැනුමක් අධ්‍යාපනයක් ලබාගෙන හොඳ පරිඥානයක් තුලින්. ඒ වගේම මේ ව්‍යවසායකත්වය ආරම්භ කිරීමේදී ඔහු කල්පනා කරන්නේ හැම කෙනෙකුටම අත්‍යවශ්‍යම වන මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තුලින් තමයි ඔහුගේ පිවිසීම සිදු වෙන්නේ. ඒතකොට මේ පිවිසීමත් එක්කම ඔහුගේ මේ හැකියාව අවුරුදු 20ක කාලය තුල මම හිතනවා සම්මාන ඒ 20ටත් වැඩි අරගෙන තියෙනවා වගේ. ඒ කියන්නේ අවුරුදු 20යි සම්මාන විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් විවිධ ආයතන වලින් ජාත්‍යන්තරව දේශීයව ලබාගත සම්මාන ගණනාවකුත් ඔහුට තිබෙනවා. විශේෂයෙන් කියන්නේ කැදැල්ල, ඒ වගේම පිනකල්, ශ්‍රමාභිමානී, ලංකා බිස්නස් ෆෝරම් ඒ වගේ. ඒ ලංකාව තුළ. ඊට අමතරව ඔහු කොමන්වෙල්ත් කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය, ඒ වගේම ආසියානු ව්‍යාපාරික සම්මාන, ඒ වගේම විශ්වීය කියන්නේ ග්ලෝබල් CEO කියන සම්මාන ඇතුළු සම්මාන ගණනාවකට ඔහු හිමිකම් කියනවා. ඒ හිමිකම් කියන්නේ හේතුවක් වෙන්නේ ඔහුගේ දක්ෂතාවය, හොඳ කළමනාකාරීත්වය, ඔහුගේ කාර්යක්ෂමතාවය, ඔහුගේ ඵලදායීතාවය සහ සමාජයට කරපු මෙහෙවර නිසාමයි කියලා කියන්නට ඕනේ. ඔහු සමග බොහෝ කාරණා කතා කරන්න අපි ඉතිරි කරමින් මම ඔහු හඳුන්වා දෙන්නම්. ඔහු තමයි MN සමූහ ව්‍යාපාර සභාපති මනෝජ් රොෂාන් වෑවල මහතා. ආයිබෝවන්. ආයිබෝවන්. මාර්තන රොෂාන් ගැන මේක සඳහන් කළේ ඔබගේ ආයතනයට අවුරුදු 20ක් පොඩි කාලයක් නෙවෙයි. ඔබ අවුරුදු 20ක් වෙනවා. ඉතින් මම අහන්න කැමති පළවෙනි ප්‍රශ්නය විදියට රොෂාන් ඔබ කොහොමද මේ ශාස්ත්‍රයට අධ්‍යාපනයෙන් පසුව එන්නේ? ව්‍යාපාරික ශාස්ත්‍රයට ඇවිල්ලා ඒ ඥානය පාවිච්චි කළා මේක කොහොමද කළමනාකාරීත්වය කරගත්තේ කියලා පළමුවෙන්ම පොඩි අදහසක් දක්වන්නේ. මම හිතන්නේ අවුරුදු 20කට කලින් ගත්තොත් මම හිතුවේ නෑ MN ගෲප් එකක ප්‍රධාන පුටුවේ මට වාඩිලා ඉන්න හම්බ වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මෙච්චර දැවැන්ත හීනයක් හිතේ තිබ්බේ නෑ. ඉතින් අපි ආරම්භ කරේ බොහොම සුළුවට
අහඹුලෙස තමයි මම හිතන්නේ මම මේ ක්ෂේත්‍රයටත් පිවිසෙන්නේ. ඉතින් මම හිතන්නේ මට යාළුවෙක්ගේ පෞද්ගලික ඉදිකිරීමකට මේ ඒක නිරීක්ෂණය කරන්න ගිය අවස්ථාවේදී වෙලේ ඉඳන් තමයි මම මේ විෂය 2005 විතර ඊට කලිනුත් මම මේ විෂය සම්බන්ධව ඉහළ ව්‍යාපෘති වල ඉඳලා තියෙනවා. ඉතින් ඒ වලින් අයින් වුණාට පස්සේ තමයි මම මේ MN group එක නිර්මාණය වෙන්නේ 2005 දී. එතකොට රුෂාන් තව කාරණා පොඩි කාරණා මම අහන්න ඕනේ. දැන් දෙමාපියන්ගේ පාසල් ගුරුවරුන්ගෙන් මේ පරිශ්‍රයෙන් තුලින් ඔබ අධ්‍යාපනය ලැබලා මේ ශාස්ත්‍රයට එන්නේ. ඒතර කොයි ආකාරයටද ඒ පිළිබඳව ගත්තාම ඔබගේ ප්‍රවේශ වෙන්නේ? ගෙදරින් කොහොමද කොයි ආකාරයටද මේකට එන්න ඉඩ කඩක් එන්නේ ඔබට? ව්‍යවසායකෙක් විදියට. මම දන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒකට අපි විවෘතවම උත්තරයක් දෙනවා නම් මම හිතන්නේ ඒ එක ක්ෂේත්‍රයකින්වත් එක තැනකින්වත් මම හිතන්නේ ප්ලැට්ෆෝම් එකක් මට ලැබිලා නැහැ. ඉතින් ඒකින්ද ඒක තමයි මගේ තියෙන වෙනස. MN group එකේ මට තියෙන වෙනස. ඉතින් මම හිතන්නේ ජීවිතේ අපිට යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ එන්නේ මොන අවස්ථාවේද කියන එක අපි දන්නේ නැහැ. අපි තුමු සමහරවිට අපිට පාසල් කාලේ අපේ අවුරුදු 15 16ම අපත යන්න පුළුවන්. හැබැයි අපි ටර්නින් පොයින්ට් එක ගන්න කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි මම හිතන්නේ මං ගැන කතා නොකර රටේ ව්‍යවසායකෙක් වෙන්න කැමති තරුණයන්ට කියනවා නම් එයාගේ අරමුණක් තියෙනවා නම් ඒක කාලයේ අදාළත්වයක් නැහැ, පාසල අදාළත්වයක් නැහැ, එයාගේ පරිසරය අදාළත්වයක් නැහැ, එයාට ව්‍යාපාරික පෞල් පසුබිමක් තියෙනවද කියන අදාළත්වයක් නැහැ. ඉතින් ඒක මොන හරි අවස්ථාවකට එයාට ඒ ටර්නින් පොයින්ට් එකට එන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අවංක කැපවීම. මගේ දැන් හොඳ අදහසක් දැක්කේ රොෂාන්. මොකද දන්නවද? දැන් අපි බොහෝ වෙලාවට හිතනවා පෞල් පරිසරය ගැන. අපි බොහෝ වෙලාවට හිතනවා පාසල ගැන. අපි බොහෝ වෙලාවට හිතනවා අධ්‍යාපනය ඒ ඇතුළු කාරණාවන් ගැන අපි බොහෝ වෙලාවට හිතනවා. නමුත් එක දෙයක් තියෙනවා මේ රොෂාන්ගෙන් අද පළවෙනි වතාවට මම හිතන්නේ අපේ වැඩසටහනක් තුලින් ඔබට දැනගන්න තියෙන කාරණාව තමයි මේ එකක්වත් නෙවෙයි අදාළ වෙන්නේ. ඒවා අදාළ වෙයි. නමුත් අංක 1ට තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න හොඳ අරමුණක්. මම මේ දේ කරන්නේ. ඔහු ඒ අරමුණ ඔස්සේ ඇවිල්ලා තමයි මේ කාරණා වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ. 2005 දී වගේ පොඩි දෙයකින් තමන්ගේ හිතවතෙක්ගේ දෙයක් නිරීක්ෂණය කරන්න සහ සහයෝගය දෙන්න ලැබිලා එතනින් ආපු අදහසක් අවුරුදු 20ක් යනකොට අද මල්පල ගැන්විලා ආයතන 6ක් දක්වා අය ව්‍යාප්ත කරගන්න හම්බෙලා තියෙනවා. අරමුණ ඊට වැදගත් ජීවිතේ හැරවුම් ලක්ෂයක් ඇති කරගන්න කියන එක පුරවැසි ඔබට මේ පළමුවෙන් මේක අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම රොෂාන් මම අහන්න කැමතියි ඔබ ව්‍යවසායකයෙක් විදිහට මේ ආව ගමනේදී දුෂ්කරතාවලුත් තියෙනවා විවිධ දේවල්. ඔබ මේක මනා ලෙස කළමනාකරණය කරගෙන ආපු නිසා තමයි ඉදිරියට යන්න පුළුවන් කමක් තිබෙන්නේ. ව්‍යවසායකයෙක් විදිහට ඔබ දකින්නේ මේ පරිසරය අපේ ලංකාව තුළ ඔබගේ ශාස්ත්‍රයත් එක්ක බලනකොට තියෙන ඉඩකඩ කොහොමද? මම හිතන අවම ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඒකෙන් මම හිතන්නේ ඒක ඇත්තටම කිව්වොත් අර මම කිව්වේ අරමුණක් තියෙන ව්‍යවසායකෙට ඒක ගැටලුවක් නෙමෙයි. ඒ කියන්නේ බාධක නැත්තම් මම හිතන්නේ හොඳ ව්‍යවසායකෙ බිහි වෙන්නේ නැහැ කියන අරමුණේ මම ඉන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ අපිට උදාහරණයක් ගත්තොත් අපිට හැම පහසුකම්ම තියෙනවා නම් හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. පහසුකම් බාධක තියෙනවා නම් විතරයි මම හිතන්නේ හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒක ලංකාව ගත්තොත් සම්පත් අවමයි. හැබැයි ඒ තුලින් තමයි හොඳ ව්‍යවසායකෙ බිහි වෙන්නේ කියන මතය තමයි මම ඉන්නේ. ඔව් ඇත්තටම හොඳයි. අනිත් කාරණා තමයි අහන්න කැමති ඔබ දැන් ඉස්සෙල්ලම මේ ඉදිකිරීම ශාස්ත්‍රයත් එක්කනේ ඉන්නේ. දැන් මේ කියන්නේ දැන් MN කියන්නේ MN group. MN homes කියලා වෙනම තියෙනවා. ඔය වගේ විවිධ ආයතන 6ක් තියෙනවා. මේක කොහොමද ඔබ ක්‍රමානුකූලව මේ ආයතන 6 දක්වා ව්‍යාප්ත කරගත්තේ? මොකක්ද ඔබගේ තිබිච්ච මේ ක්‍රමවේදය? ඇත්තටම කිව්වොත් මම හිතන්නේ ආයතන 6ක් නිර්මාණය කිරීම ආයතන නම්බර්ස් වැඩි කර ගැනීමේ අරමුණක් මට කවදාකවත් තිබ්බේ නැහැ. මට අරමුණ තිබ්බේ මගේ පළවෙනි MN homes කියන ආයතන රැක ගැනීම පමණයි. ඒ රැක ගැනීම තුලින් බිහි වෙච්ච ආයතන තමයි මම හිතන්නේ ඔය ඉතිරි ආයතන 4ම MN property, MN multi trading, express handyman, elegant interior. ඉතින් ওই ආයතන ඔක්කොම යාබදව ප්‍රධාන ආයතන රැක ගැනීම සඳහා මේ ආරම්භ කරපු ආයතන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔබගේ MN homes
ඒක කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම කෙරෙන්නේ. එතකොට දැන් අනෙකුත් ආයතනවල දැන් සමහර කාරණා ඔබ එක කරගෙන යනකොට සමහරව පිටට දෙන්න වෙනවනේ කරන්න. දැන් එහෙම දෙන්නේ නැතුව ඔබගේ ආයතනය තුලම අර ආරක්ෂා කරගෙන යන්න පුළුවන් ජාලයට තව ආයතන එකතු කරගත්තා වගේද? ඔව් ඒකේ මම කිව්වා අපේ රටේ තියෙන සම්පත් අඩුයි අපිට රාජ්‍ය අනුග්‍රහය අඩුයි. ඉතින් ඒව තමයි මම හිතන්නේ මම දකින්න අපිට ලැබෙන හොඳම අවස්ථා කියලා. ඉතින් ඒ තුලින් තමයි අනිත් ආයතන හැදෙන. උදාහරණයක් ගත්තොත් අපි එම්ෙන් මල්ටි ට්‍රේඩින් හැදෙන්නේ කොවිඩ් එක වෙලාවේ. ඒක අපිට කිසිම එහෙම අරමුණක් තිබ්බේ නැහැ. හැබැයි අපේ අනිත් ආයතන රැක ගැනීම සඳහා අලුත් ආයතනයක් බිහි වෙනවා. ඉතින් ඒ තුලින් තව රැකියාව උත්පාදනය වෙනවා. අපි තුමු කොවිඩ් එක වෙලාවේ මිනිස්සු රැකියාව අතහැරලා ආයතන වහලා ලංකාව අතහැරලා යන වෙලාවේ අපි ලංකාවේ ඉඳලා අපේ තියෙන ආයතන රැකගෙන අපි concept එක වෙනස් කරගෙන දවස් ගණන් මාස ගණන් රට වහලා ඔබගේ සේවකයාට වැටුප් ගෙවාගෙන කටයුතු කළා. කටයුතු කරා විතර නෙවෙයි මම හිතන්නේ ඒ තුලින් අපි ඒක වස්සානයක් කරගෙන අලුත් ව්‍යාපාර නිර්මාණය කරා ඒ තුලින්. ඒකයි මම කිව්වේ බාධක එන්න මම හිතන්නේ හොඳ ව්‍යවසායකෙක් බිහි වෙනවා. ඒකයි මම කියන්නේ හොඳ ව්‍යවසායකෙක් වෙන්න නම් එයා හැමතිස්සම බාධකත් එක්ක ඉන්න ඕනේ. මම හිතන්නේ කම්ෆර්ටබල් ප්ලැට්ෆෝම් එක හොඳ ව්‍යවසායකෙක් බිහි වෙන්නේ නැහැ කියලා මම හිතනවා. අභියෝගය එන්නේ බාධකත් එක්ක. ඔව් මම හරි. ඒකේ මම හිතන්නේ ඒක අපිට එන වාසනාවක්. තව කාරණා මම අහන්න කැමති ඇත්තටම මේ ආයතන සමූහයක් තියෙනවා ඉස්සෙල්ලාම එන්නේ MN Homes. ඒකට ඒක කන්ස්ට්‍රක්ෂන් පැත්ත. තව ඉතුරු ආයතනක් ගත්තාම මම හිතන අපේ අයට හුඟක් ඒක අවස්ථාවක් එනවා. මොකද ඉදිකිරීම ශාස්ත්‍රයේ ඔබ ප්‍රමුඛයෙක් විදිහට මේ කටයුතු කරගෙන යනකොට දැන් අනෙකුත් ආයතන මේක රැක ගැනීම සඳහා ආරම්භ කරපු ආයතන ඒවල සේවාවන් පොඩ්ඩක් අපි කතා කරොත් කොයි ආකාරද MN Group එකෙන් ගෝණම ගොඩනැගිලා ඉදිකිරීම කටයුතු කරනවා. ඒ වගේ මේ අනෙකුත් ආයතන 6නුත් කරන කාරණාව පොඩ්ඩක් අපි කිව්වොත් අපේ ප්‍රේක්ෂකයන් අපේ පළවෙනි ආයතන MN Homes අවුරුදු 20ක් අගෝස්තු 1 වෙනිදාට සම්පූර්ණ වෙන මේ වසරේ. ඉතින් ඒක අපිට ලොකු සතුටක්. ඇත්තටම මොකද අවුරුදු 20ක් මේ ඉන්ඩස්ට්‍රි එකේ බොහොම අවංකව හොඳ සේවාවක් අපිට කරන්න ලැබුණ එක කීර්තිමත් සේවාවක් මම හිතන්නේ සම්මාන ටික ඒකට හොඳම උදාහරණයක්. ඔව් ඉතින් ඒකේ ඊට පස්සේ MN Homes කියන්නේ අපේ ඒකේ නිවාස තමයි ඉදි වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපේ ඉන්න පාරිභෝගිකයන්ට තියෙන ප්‍රධාන හීනවල එකක් ඒ සැබෑ කරන නිවාස ඉදිවීම තමයි ඒකේ පළවෙනි අපේ අරමුණ. MN property කියන්නේ ඊට එහා ගිය හොටෙල් ක්ෂේත්‍රය, apartment එහෙම නැත්නම් ඉඩම් මිලදී ගැනීම, දීපල පැත්ත ඒක තමයි MN property එකේ අපේ කාර්යභාරය වෙන්නේ. ඉතින් MN multi trading කියන්නේ material chain එකක්. අපි තුමු අපේ ව්‍යාපෘති වලටත් ඔබතුමාට වෙනත් ආයතනයට අවශ්‍ය කරන ව්‍යාපෘති වලට මැටීරියල් සප්ලයි කරගන්න අපේ MN මල්ටි ට්‍රේඩින් සම්බන්ධ කරගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් සිමෙන්ති, ගඩොල්, සාඩු මේ මොනවද බට විවිධ දේවල් අපි තුමු ලංකාවෙන් එල්ලීන් අපිට ගෙන්නන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ සියලු දේ වෙනත් ව්‍යාපෘති වලට සඳහා අපෙන් ලබා ගන්න පුළුවන්. ඒ සේවාව කරගෙන යනවා. ඒක අපිට විතරයි අපි පටන් ගත්තේ. දැන් ඒක අපෙන් වෙනත් ආයතන වලටත් අපි ඒක පුරුදු කරලා තියෙනවා ලබා ගන්න පුළුවන් අපෙන් ඒ ආයතනෙන් ඒ සේවාව. ඊට පස්සේ මම හිතන්නේ MN එක්ස්ප්‍රස් හැන්ඩිමෑන් මම හිතන්නේ ඒකත් එක හීනයක්. ඒ කියන්නේ මම හිතන්නේ අපි හිතන්න තු මම කියන්නේ ආයතන අපේ බිහි වෙලා තියෙන්නේ අපි අර මේ අපි අවස්ථාවේ මත බිහි වෙලා තියෙන්නේ ඒ කාලේ එන ගැටලුත් එක්ක. ඉතින් අපි අර කොවිඩ් එක වෙලාවේ චැලෙන්ජ් එක බාරගත්තාට මොකද අපිට අයිත් ලොකු ක්‍රයිසිස් එකක් ආවා, ඩොලර් ක්‍රයිසිස් එකක්. ඒකෙදි නැවත වතාවක් රැකියා සෑහෙන ප්‍රමාණය ලෝකෙම රැකියා නැති වෙන පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ අපි බැලුවා අපේ ඉන්න මෑන් පවර් එක අපි රැකගන්නේ කොහොමද කියලා. අපි ඉමීඩියට්ලි ඇක්ෂන් එකක් අරගෙනම එක්ස්ප්‍රස් හැන්ඩිමෑන් කියලා ක්ලීනින් ඇන්ඩ් සර්විසස් කම්පැනියක්. ඒ කියන්නේ අපි තුම ඔබතුමාගේ ආයතනයේ තියෙනවා නම් ඒක ක්ලීන් කරගන්න, ඒකේ මොනවා හරි පොඩි රිපෙයාර් එකක් આવත් කරගන්න අපේ පළපුරුදු කට්ටිය දාලා අපේ ආයතනෙ හැදුවා. හදලා අපේ අර කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ ඩ්‍රොප් එක අපි එතන රිකවර් කරගත්තා. ඉතින් ඒක තමයි අපේ ඒ ආයතනෙ බිහි වෙන්නේ යන්නේ ඒ වගේ පරිසරයකට ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. රිපෙයාරින් කරලා දෙනවා. ඒ කියන්නේ කර්මා ඉදිකිරීම ශාස්ත්‍රයේට ගේකද ඒ ආයතනයකද කර්මාන්ත ශාලාවකද ඒ අවශ්‍ය කාරණා ටික ඒකේ ආයතනින් කරලා දෙනවා. ඔව් ඒ කියන්නේ අපේ තියෙන විශේෂත්වය තමයි MN group එකේ අපි ඉදිකිරීම රටේ නැහැ කියලා අපේ ආයතන වැහුවේ නැහැ. අපි ගාව තිබ්බ සම්පත් ටික අරගෙන අපේ විෂයයටම සම්බන්ධ තව කම්පැනියක් අපි නිර්මාණය කරා. ඉතින් කරලා අපේ රැකියා ටික අපි රැකගත්තා. අර කට්ටියක රැකියා ටිකෙන් ආරක්ෂා කරා. ඒකේ ආරක්ෂා ආයතන කිහිපයක් තියෙනවනේ. අපි ඊට පස්සේ අපි කල්පනා කරා අපි කොච්චර මේවා කරගෙන ආවත් රටේ තියෙන
බැංකුවල තියෙන පොලි අනුපාතය ඉහළ හින්දා ඒ කියන්නේ නිවාසයක් හදාගන්න හීන සැබෑ කරගන්න බැරි මට්ටමකට රට අදලත් තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් අයට හීන තිබ්බ තමුන්ගේ තියෙනගේ නවීකරණය කරගන්න. ඒක අලුත් වෙඩයක් කරගන්න. එයාගේ ගෙදර ෆර්නිචර් ටික ඉන්ටීරියර් ටික වෙනස් කරගෙන එයා හැමතිස්සෙම ඒකෙන් තෘප්තිය ලබන්න රට පෙළඹුණා. ඉතින් අපි ඒ අවස්ථාව අඳුරගත්තා. ඉතින් ඒකින්ද අපි එලිගන්ට් ඉන්ටීරියර් ප්‍රයිවට් ලිමිටඩ් අපේ දැන් ෂෝරූම් අපි ඇරලා තියෙනවා නාවල පාරේ. ඔබතුමාලට එන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක තියෙනවා. අපි ලංකාවෙත් ගෘහ නිර්මාණය දැන් හදන්න පටන් ගන්න තියෙනවා වර්ක්ෂොප්. ඒ වගේම අපි ලංකාවට පිටිනුත් ඉම්පෝට් කරනවා. ලංකාවේ ඇතුලේ නැති ලංකාවේ දැනට වෙන කම්පැනිස් ගෙන්නන මිල අධික ගෘහ භාණ්ඩ අපිට ඊට අඩු මිලකට අපෙන් ලබා ගන්න පුළුවන්. අපේ එලිගන්ට් ඉන්ටීරියර් ප්‍රයිවට් ලිමිටඩ් අපි සම්බන්ධ වුණා නම් ඉතින් ඒක තමයි අපි අඳුරගත්තේ අර පස්වෙනි අවස්ථාව. ඉතින් මේ කම්පැනිස් පහම චේන් එක වගේ ඇවිල්ලා තියෙන්නේ අපිට අවශ්‍යතාවය මත අපේ තියෙන ආර්ථික කැපැසිටි එක මත අපි නිර්මාණය කරපුවා නෙමෙයි රටේ අවශ්‍යතාවය මත හදාගත්ත නිර්මාණ වුණ ආයතන. ව්‍යවසායකයෙක් විදිහට ඒ නිර්මාණශීලීත්වය ඔබට තියෙනවා. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. තව බොහෝ කාරණාත් කතා කරන්න තියෙනවා. මොකද දැන් තවත් ආයතනයක් ආරම්භ වෙන එකක් තියෙනවා. අපි ඒවත් කතා කරන්නට ඕනේ. තව බොහෝ කාරණා කතා කරන්න තියෙනවා. අපි දැන් පොඩි විරාමයක් ලබා ගන්නවා යාල් ටීවී පුරවැසි කිරුණෙන්. විරාමයෙන් අනතුරුව තව බොහෝ දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා රොෂාන් වැවල මහතා සමග. දැන් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යාල් ටීවී පුරවැසි කිරුළ සමගයි. සුපුරුදු පරිදි අපි බොහෝ කාරණා කතා කළා. අද විශේෂයෙන් අපේ ආරායිත්‍ය විශේෂයි. මොකද ඔබගේ ජන ජීවිතයේට අත්‍යවශ්‍යම කාරණා මොකද ගෙයක් අපිට ඕනි. ඒ ලස්සන ගෙයක් ඕනි. ජීවත් වෙන්න බොහෝ කාරණාවලදී අපේ මූලික මිනිස් අයිතිවාසිකම් වලින් එකක් තමයි ඉන්න හිටින්න තැනක් ගෙයක් කියන එක. එතකොට අද ඒක සිහිනයක් බවට පත් වෙලා තියෙන අවස්ථාවකදී අද අපි ආරායිත්‍ය විදිතාවේ MN ගෲප් අධිපති සභාපති මනෝජ් රොෂාන් වැවල මහතා එතුමා එක්ක අපි කතා කරනකොට බොහෝ කාරණා පිළිබඳව ඔබට අවබෝධයක් වෙන්නේ නැති. මොකද ඊටාම අඩුව සාධාරණ විදියට මිනිසුන්ට දරා ගන්න පුළුවන් විදියට තමයි එතුමාගේ වැඩ පිළිවෙල යන්නේ. කොටසින් කොටස යන්න පුළුවන්. ඒ කියන්නේ ගියක් හදන්න යම් විදියක ගත්තා නම් විශාල මුදලක් ඔබට නැති වෙන්න පුළුවන්. ඔබගේ ප්ලෑන් අනුව කටයුතු කරද්දී ඔහුත් සමග සාකච්ඡා කරලා ඒ ආයතනයත් එක්ක යම්කිසි කාල පරාසයක් තුළ කොටසින් කොටස ගෙවලා සමහර වෙලාවට ඒ කොටසින් කොටස ගෙවුණු කොටත් බොහෝ අවස්ථාවලදී විවිධ දේවල් නැත්නම් පොලි එහෙම නැත්නම් විවිධ ඒවා එකහුව වෙනවානේ. එහෙම එකතු වීමක් නැහැ. ඊළඟ කාරණාව තුළ තමයි මේ රොෂාන් මහත්මයාගේ මේ ආයතනය තුලින් කරන කාරණා එක වහලක් යට. ඒ කියන්නේ මේ ගෲප් එකක් සමූහයක් තුළ එක වහලක් යට. ඒ කියන්නේ ඔහුට කන්ස්ට්‍රක්ෂන් කරනකොට ඉදිකිරීම කරනකොට ඉන්ටීරියර් කරණේ වලට තව කාටවත් ඒ කන්ස්ට්‍රක්ෂන් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ක්ලීනින් කරනකොට ඒ කාටවත් තව දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හදපු එක සම්බන්ධව නැවත ඒ සඳහා සේවාවක් ලබා දෙන පසු සේවාවක් ලබා දෙන එක ඔහුට ගැටලුවක් නොවේ. බඩු භාණ්ඩ ගෙන්නන එකේදී ඒ තව ආයතනයක් කරා ඒ ඕනම ඉස්තරම්ම දේවල් ඔහුට ගේන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ගේන එක ඉතා අඩුවට ගේන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් මේ සියලුම කාරණා දිහා බලාගෙනට එකම වහලක් යටින් මේක කෙරෙන නිසා ඔබට ඔබගේ සාක්කුවේ තියෙන නැත්නම් පර්ස් එකේ තියෙන ගානට ඔබ සැලසුම් කරගෙන තියෙන ගානට ඔබට අංගනා නිමාවකින් යුතු දෙයක් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියන එකත් කියන්න ඕනේ. ඒ වගේම තමයි ආයතන තියෙන ගෙවල් තියෙන අයට ගෙවල් වල පොඩි ගැටලු වෙලා නැත්නම් කැඩිලා බෙදිලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දාලා කතා කරලා කිව්වහම ඒකත් ඇවිල්ලා ඉෂ්ට කරලා දෙනවා ගෙදරටම ඇවිල්ලා. ඒ කියන්නේ විශාල වියදමක් මොකුත් නැහැ. කාටවත් කොන්ට්‍රැක්ට් දෙන්න ඕනෙත් නැහැ. ඉතින් මෙවැනි සේවාවන් ගොඩක් මේ MN ගෲප් එකෙන් සිදු වෙනවා. ඒක තමයි මම මේක මතක් කළේ. ඉතින් රොෂාන් මහත්මයා මම දැන් ඔබට අහනවා. ඔබගෙන් තව කාරණාවක් අහන්න ඕනේ. අවුරුදු 20ක මේ ආව ගමනේදී. මේ ගමනේදී ඔබ හුඟක් කාරණාවක් කිව්ව එකක් තමයි හොඳ අදිෂ්ඨානයක් අරමුණක් තියෙන්න ඕනේ කියන එක. හැරවුම් ලක්ෂයක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි ඔබ මෙතෙක් දුරට මේ අවුරුදු 20 ආයතන 6ක් එක්ක එන්නේ. මේකෙදී ආව අභියෝග වලට ඔබ මුණ දීපු ආකාරයක් කිව්වා. ඔබගෙන් මම අහන්න ඕන ව්‍යවසායකෙක් විදියට ශ්‍රී ලංකාවේ තියෙන පරිසරය ඔබට උචිත විදියට ඔබ හදාගෙන කටයුතු කරන් යනවා. මේකට රාජ්‍යමය වශයෙන්ද නැත්නම් මේ රටක් විදියට ව්‍යවසායකයෙකුට ඇති වෙන බාධක නැත්නම් මොනවද ලැබිය යුතු දේවල් වගේ දෙයක් ගැන ඔබගේ අදහස? මම හිතන්නේ මම අර නැවත වතාවක් කියන්නේ රජයකින් මම අවුරුදු 20ටම කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නැති ව්‍යවසායකයෙක්. ඉතින් ඒකින්ද මේ මම හැබැයි රජයට කියනවා කාගේ හරි අපි හිතමු
නිවසක් නිර්මාණය කරගන්න යන වෙලාවේදී ඒ සැලසුම අනුමත කරද්දී එන ගැටලු සමහර සැලසුම් මම හිතන්නේ වසරක් යනවා මේ අනුමත කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් කරලා දෙන්න පුළුවන්. මේක ඇත්තටම කිව්වොත් මම හිතන්නේ රජයක් කළ යුතුම දෙයක්. අපි උදාහරණයක් අපි වතුර ලයිට් වගේ දේවල් රජයක ප්‍රධාන අධ්‍යාපනයේ ඒ වගේම දෙයක් තමයි මේ සැලසුමක් අනුමත කරලා දෙන. උදාහරණයක් ගත්තොත් ඔබතුමාගේ ඉඩමේ ඔබතුමාගේ සැලසුම අනුමත කරන්න වසරක් යනවා. ඉතින් ඒ වගේ පරිපාලනයක් මම හිතන්නේ මේ කවද වෙනස් වෙයිද කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ වෙනස් විය යුතුයි. මේක තරුණයන්ගේ හීන. ඉතින් මේ නිවසක් කියන්නේ තරුණයන්ගේ ප්‍රධාන හීනයක්. මේ අලුත් නිවසකට ගියාට පස්සේ ගෙදර ඉන්නව නම් තරුණ ළමයි දෙන්නෙක් මම හිතන්නේ ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම ටර්න් වෙනවා. මම හිතන්නේ ඒගොල්ලන් හිතන විදිය, පතන විදිය, ඒගොල්ලන්ගේ සමාජයේ ඒක ඒ වගේ දේවල් වටිනවා රටක් දියුණු වෙන්න. ඉතින් ඒකින්ද මම හිතන්නේ රජයේ මේ වගේ පොඩි දේවල් මම විශාල දේවල් ඉල්ලන්නේ නැහැ. මේ පොඩි දේවල් අඳුරගෙන මේවට ඉක්මනටම මොනවාරි ක්‍රමවේදයක් හදලා දෙන්න කියන එක තමයි රජයෙන් ඉල්ලන්න තියෙන්නේ. මම හිතන්නේ තා හොඳ කතාවක් රොෂාන් වැවල මහත්මයා කිව්වේ. මොකද චේන්ජ් එකක් බලාපොරොත්තු වුණානේ වෙනසක් අද ඒ වෙනස වෙලා තියෙනවා. ඒතර මීට කලින් සිදුවෙච්ච දේවල් නිවැරදි විය යුතු කාලයක් ඇවිල්ලා තියෙන. තා හොඳ කාරණාවක් කිව්වා. Tamanගේ ඉඩම. ඒ ඉඩමේ ගේ හදාගන්න ඒ දරුවට නැත්නම් ඒ තරුණයට අවශ්‍යලා තියෙනවා නැත්නම් එයාට අවශ්‍යලා තියෙනවා. ඒ තියෙන එක අනුමත කරලා ඒ සැලසුම් අනුමත කිරීම ඔක්කොම කරන්න ඕන. ඒක නීති මේ පද්ධතියක් තුළ තියෙන එකක්. පළාත් පාලනය තුළ ප්‍රාදේශ සභා, නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඩම් දෙපාර්තමේන්තුව, එතකොට පරිසර අධිකාරිය, නිවාස අධිකාරිය මේ හැම එකටම. ඒතකොට නිවාස අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තමයි මේකට වග කියන්න ඕන. එතුමා ඉතා හොඳ කාරණාවක් කිව්වේ. මොකද එවැනි දෙයක් අද තාක්ෂණයේ දියුණු කාලේ අනුමත කරගන්න වසරකට ආසන්න කාලයක් යනවා. එසේ විය යුතුද? පැය 24ක් තුල ඒ දේ කරන්න බැරිද? මොකද Google එක තුල ඒ සිතියම් තියෙනවා. ඒ මායිම් තියෙනවා. ඒ වලට ඔප්පු තියෙනවා. ඒවල ඉඩම් එක නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, අනිකුත් අමාත්‍යාංශ මේ සියල්ලම නෙට්වර්ක් එකක් ජාලාවක් විදිහට ක්‍රියාත්මක වුණොත් එක බටන් එකකින් තොරතුරු මේ ඔක්කොම ටික දාලා ඊ තැන් වලින් ඊ අවසර අරගෙන නැත්නම් TO කෙනෙක් ඇවිල්ලා දවස ගානේ බලලා ඔක්කොම කරලා සමහරට පෙර පරිදිය සන්තෝෂම් දීලා අල්ලස් දීලා දේවල් කරගන්නවට වඩා මේ ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනෝනේ නිවාස අමාත්‍යවරයාට ජනාධිපතිවරයාට අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනස කරන්න. මේ රොෂාන් මහත්මයා කිව්ව එක සුළු වෙලාවක් තුල අඩුම තරමින් පැය 24ක් නෙමෙයි දවස් 3ක් තුල ඒක කරලා දෙනවා නම් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න අයටත් කොච්චර දෙයක්ද ටක් ගාලා තමන්ගේ දේවල් හදන්න පුළුවන් තරුණයන්ට බලාපොරොත්තු කොච්චර ඉෂ්ට වෙනවද මේක අවධානය යොමු කරන්න. මේක කළ යුතුමයි. තාක්ෂණයේ දියුණුවයි. අපි කතා කරනවා මේ AI තාක්ෂණයටත් යන්න. AI එකට යන්නට පෙර ආතුව මේ පොඩි දෙයක් අවුරුද්දක් විතර යන්නේ නැතුව දවස් 2-3න් කරලා දීලා ගයක් හදාගන්න, ගොඩනැගිල්ලක් හදාගන්න මේ අවසරය ලබා දෙනවා නම් එකම තැනකින් කොච්චර දෙයක්ද. එතකොට මේ රට දාලා මිනිස්සු යන්නෙත් නැහැ, මිනිසුන්ට වැඩ නැති වෙන්නෙත් නැහැ, රැකියාව නැති වෙන්නෙත් නැහැ. මම හිතන්නේ හොඳ අදහසක් තමයි රොෂාන් මහත්මයා ඔබ කිව්වේ. තව කාරණාවක් මම අහන්න කැමතියි ඔබට. ඔබ අතවශ්‍යම දැන් සමහර කාරණා මම අහන්න හිටපු එක ඔබ වේලාසනම උත්තර දුන්නා. ඒ කියන්නේ තරුණයන්ට කොහොමද හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ, අරමුණක් තියෙන්න ඕනේ කියන කාරණාවයි. අනිත් පැත්තේ මම ගත්තාම දැන් ඔබගේ ආයතනය ගත්තාම ආයතන ගණනාවක් තියෙනවානේ. මේ සේවක සහ ස්වාමියා අතර, ඒ කියන්නේ හිමිකරුවා අතර තියෙන සුහදතාවය මොකක්ද දැකලා දෙන්න. ඉතා හොඳ සුහදවේකුළු සතුටින් වැඩ කරනවා. මොකද්ද මේකේ තියෙන ඔබගේ තියෙන ක්‍රමවේදය සේවකයෝ එක්ක ඉතා සුහදව යන ගමනේ? මම දැන් අපේ ඉන්නේ ගොඩක් තරුණ පිරිස මාත් එක්ක වැඩ කරන්නේ. ඉතින් මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ තරුණ පිරිස මාව අඳුරා ගැනීම නෙමෙයි, මම තරුණ පිරිස අඳුරාගෙන වැඩ කිරීම. ඒක අපිට ලේසි වැඩ කරන්න. මම හිතන්නේ අපි ජෙනරේෂන් එකකට ප්‍රධානිය වුණාට අපි වෙනස් වෙන්න ඕනේ. නැත්තම් අපි ප්‍රධානියා කියලා එන අය අපි අනුමත කරනවා නම්, අපි කියන දේ අනුමත කරනවා නම් මම හිතන්නේ අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. දැන් ඉස්සර වගේ නෙමෙයි ටෙක්නොලොජි එක තියෙන ඉදිරියෙන් අපිටත් වැඩි. ඉතින් ඒකින්ද අද තියෙන තාක්ෂණය නෙමෙයි හෙට තියෙන්නේ. අද හිතන විදිය නෙමෙයි හෙට තරුණයෝ හිතන්නේ. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ දැන් අපේ MM ගෲප් එක ගත්තත් ඔබතුමා ආයතනයට ඇතුළට ආවත් වෙන්නේ අපි ගාව වෙන්නේ හැමතිස්සෙම තරුණයෝ තමයි, අලුත් කට්ටිය ඉන්නේ. ඉතින් අපි ඒ ගන්න අපේ මගේ වෙනම කන්සෙප්ට් එක තමයි. මොකද ඒගොල්ලන් ගාව තියෙන අලුත් අදහස්. ඉතින් අපි කැමති ඒගොල්ලන්ට වැඩ කරන්න. ඒතර අපි කියලා නෑ MM ගෲප් එක ඇවිල්ලා ප්‍රධානියෝ අපි කියන දේ කරන්න කියලා. අපි ඒකට අහුම්කම් දෙන්න කැමතියි. ඒතර අලුත් නිර්මාණ බිහි වෙනවා. අලුත් හිතර පතන විදියට බිහි වෙනවා. පොඩි දෙයයි තියෙන්නේ, අපි වෙනස් වෙන්න විතරයි තියෙන්නේ. ජෙනරේෂන් වයිස් අපි වෙනස් වුණා නම් අලුත් නිර්මාණ බිහි වෙයි. MN හවුස් හැමදාම තරුණයි ඒතකොට. මම හිතන්නේ හොඳ කාරණාවක් වුණා.
තරුණයන් එක්ක යනවා කියලා එතුමා වැඩිහිටියෙක් නෙමෙයි එතුමා තරුණේ බලාගෙන යනකොට තරුණයොත් එක්ක වැඩ කරන හොඳ අදහසක් දුන්නා. ඒ අදහස තමයි මේක බලන අයගේ අතරත් දැන් ඔබ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන් යන්න පුළුවන්. දැන් අපි අර ඉස්සෙල්ලා හිටපු මානසික මට්ටමේ මමයි අධිපති මම කියන විදිහට වැඩ වෙන්න ඕනේ කියනවා කියන එක වැරදි. දැන් මෙතුමා ඊටාම කිව්ව කාරණාව ඔවුන්ගේ අදහස් ගන්නවා. එතකොට ඔවුන් සතුටුයි. ඔවුන්ගේ යෝජනා එනවා. මෙතුමාගේ ඒ කාරණාවත් එක්ක තමයි ඔහුගේ ඔක්කොම පෙළගස්සගෙන යන්නේ. ඉතින් මං හිතනවා මේකත් එක්ක බලාගෙන යනකොට මේක බලන් ඉන්නේටත් යම්සි ආදර්ශයක් ගන්න පුළුවන්. අපිත් ඒගොල්ලොත් එක්ක බැලලා එයාලගේ අදහස් අරගෙන තමයි ආයතන ගොඩ ගන්න ඕනේ කියන කතාව. මොකද හොඳයි ඊ අදහසත් එක්ක. අනිත් කාරණාව තමයි ඔහු අවුරුදු 20ක් ඉඳන් මේ ගමන ආවෙත් ඒ නිසාම තමයි. තව කාරණාවක් මං අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම දැන් වක්කාරී ව්‍යවසායකයක් කරන්න ගියාම බොහෝ වෙලාවට පළමු පියවර දාන්නේ මුදල්. දැන් දැනුම ප්‍රාග්ධානය. මුදලත් ප්‍රාග්ධානය තමයි. ඒතර මුදල් මේව කරලා ඒ මුදල් හොයාගන්න ණය වෙනවා බැංකු වලින් ලෝන්ස් අරගන්නවා අරගෙන ව්‍යාපාරය ගොඩනගාන්නට නෙමෙයි කරන්නේ ඉස්සර වෙලා මේ ලෝන් එකෙන් වාහනයක් ගන්නවා තමන්ගේ සුඛෝභෝගී ජීවිතය හදාගෙන තමයි ව්‍යාපාරයට යන්නේ ඊට පස්සේ ව්‍යාපාරේ වැටිලා අවසානයේ ගෙවා ගන්න බැරි තත්ත්වෙ වෙනවා ඒ ගැන මොකද දෙන්න පුළුවන් පණිවිඩය මම හිතන්නේ මම හැමතිස්සෙම මගේ මීටින් වලදී මම මගේ සේවකයන්ට කියන්නේ අපිට වැඩි කරගන්න ඕනේ වැටුප නෙමෙයි අපි වැඩි කරගන්න ඕනේ අපේ දැනුම සහ කළමනාකාරීත්වය. ඔයාට රුපියල් 20000ක් හම්බුණත්, ඔයාට ලක්ෂ 10ක් හම්බුණත්, ඔයාගේ මිස් මැනේජ්මන්ට් නම් ඔයා ලක්ෂ 10ක් හම්බුනට වැඩක් නැහැ. 20000 හම්බ වෙන කෙනා තමයි හෙට ඉදිරියෙන් ඉන්නේ. ඉතින් ඒකින්ද හැමතිස්සෙම ලැබෙන දේ මැනේජ් කරගන්න පුරුදු වෙන්න වොලියුම් එක ගැන හිතන්න එපා. මොකද ඒක තමයි ප්‍රමාණය ගැන හිතන්න එපා. හැබැයි දැන් අද තරුණයෝ ගොඩාක් කියන කටකවටි පුරුදු වෙලා තියෙන්නේ ප්‍රමාණය. හිතන්නේ ඉතින් මම හිතන්නේ ඒක මහා ඛේදවාචකයක් වෙන්න පුළුවන් අනාගතයේදී. ඒකලම පුරුදු කරන්න ඕනේ අපි අධ්‍යාපන මට්ටමෙම තමුන් ගාව තියෙන සම්පත උපරිමයෙන්ම ප්‍රයෝජනය ගන්න. ඉතින් එහෙම වුණොත් මම හිතන්නේ අනාගතයේ මුළු රටම ව්‍යවසායකයෝ තමයි. ඔව් මම හිතන්නේ හොඳ අදහසක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මුදලක් උදෙසායම නෙමෙයි. අපි ඒක හොඳට කළමනාකරණය කරගෙන දැනුම වර්ධනය කරගෙන ඒක හරියට කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක පිළිබඳව අපිට ඒකේ අවධානයක් යොමු කරන්න අනිවාර්යෙන් සිදු වෙනවා. තව කාරණාවක් මම අහන්න ඕනේ ඔබගේ මේ අවුරුදු 20 තුල විශාල ලෙස සම්මාන ලැබුණා. ඒක ඉතා වැදගත් කාරණාවක් තුනක් හොඳම CEO විදියට ග්ලෝබල් සම්මානය, ඊ වගේම කොමන්වෙල්ත් පොදු රාජ්‍ය මණ්ඩලීය, ඒ වගේම ගත්තාම ආසියානු ව්‍යාපාර සම්බන්ධව මේ ජාත්‍යන්තර සම්මානත් එක්ක දේශීය සම්මාන ගන්නාවුත් ලැබුණා. මේ ඔක්කොම ලැබෙන්නේ ඇත්තටම කරන වටිනාකම් වලටනේ. මොකද ඒ ගැන හිතෙන්නේ මේවා ගත්තාම? මම හිතන්නේ මේ සම්මාන අපිට ලැබිලා තියෙනවා මම හිතන්නේ 40කට වඩා අධික ප්‍රමාණයක්. මේ එකක්වත් මට ලැබුණ දේවල් නෙමෙයි. මේක මගේ ආයතනයේ සේවකයෝ ඒගලන් කරපු කැපවීම. මේ සම්මාන ඔක්කොම ඒගලන්ට හම්බුනේ. මේවා ආයතනය තුල තිබ්බට මේ මම තනියෙන් කරලා ගත්ත සම්මානයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඔබ ගන්න නෑ සම්මානය ආයතනයේ සේවකයන්ට තමයි දීලා තියෙන්නේ මම ගිල්ල ගන්න කියලා. මොකද මේක ඒගලන් කැපවීම. ඉතින් මේ ආයතනය රැකගෙන තියෙන්නේ මම ආයතන නිර්මාණය කරාට අද මේ ආයතන රැකගන්න මේ ආයතනයේ අද ඉන්න සේවකයෝ. මගේ ආයතනයේ වැඩ කරලා අද එළියේ හිටපු සේවකයෝ තමයි මේක රැක්කේ. ඉතින් ඒකින්ද මේ හැම සම්මානයක්ම අයිතිකාරී මම නෙමෙයි මං හිතන්නේ ඒකලන්. මම කොටස්කාරයෙක් විතරයි මේකේ. ඔව් ඇත්තටම හොඳ අදහසක්. සාමාන්‍යයෙන් කෙනෙක් සම්මානයක් ලැබුණා මේක මමත්වයක් වෙනවා තමන්ගේ කියලා කියනවා. රොෂාන් වැවල මහත්මයා කියන්නේ මගේ නෙමෙයි මේක සේවකයන් සියල්ලන්ගේම ශ්‍රමයෙන් ලැබිච්ච එකක් කියන එක මම හිතුවා ඒක හරි හොඳ වටිනාකමක් තියෙන දෙයක් කියලා කියන්න ඕනේ. මොකද අපි බොහෝ වෙලාවට අපේ රටේ හුඟක් දේවල් වලදී තියෙන මමත්වයත් එක්ක තියෙන ප්‍රශ්න. එතුමා ඒක ඔක්කොමත් එක්ක හුමාරු කරගන්නවා. ඒක ඔහුට ලැබිච්ච එක තමයි. නමුත් ඔහු සමූහයක් එක්ක සියල්ලන් එක්කම ඒක කළමනාකරණය කරගන්න තරම් ඊටාම නිහතමානීව කටයුතු කරනවා කියන එකත් කියන්නට ඕනේ. ප්‍රසන්න මහත්මයා තව කාරණාවක් තියෙනවා. ඔබගේ දැන් මේ ව්‍යාපාර වල සමූහයේ අලුත්ම සමූහයට එකතු වෙන එකකුත් තියෙනවා 6 වෙනි එක. ඒක ගැනත් අපි කතා කළ යුතුයි. මම අර ඉස්සෙල්ලා කතා කරනකොට හඳුන්වා දෙනකොට ඒක ආවෙත් නැහැ. දැන් ඔබ මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේම සම්බන්ධ කාරණා එක්කම ඇවිල්ලා දැන් පොඩ්ඩක් පොඩි වෙනස්කමකුත් ඇවිල්ලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණ එක. මේ අලුත් මේක මොකද්ද මේ 20 වෙනි වසරේ අවුරුදු 20 පිරෙන දවසත් එක්ක මේ මාසෙත් එක්ක තමයි මේක ආරම්භ වෙන්නේ. ඒ ගැනත් කිව්වොත් පොඩ්ඩක්. අපි ටර්නින් පොයින්ට් එකක් ගන්න මම උත්සාහ කර හිටියා. මම හිතන්නේ දැන් වසර 3ක ඉඳන්. ඉතින් මම හිතුවා දැන් මට ඒකට කාලේ ඇවිල්ලා තියෙන්නේ. අලුත් රජයක් අලුත් සිතුම් පැතුම් වලින් හිතන මේ රජ බිහුණු හින්දා ඉතින් අපි සිටි හොටෙල් ඉතින් අපි උත්සාහ කරන පළවෙනි එක අපි වෘත කරන්න සැලසුම් කළ දෙන කොළඹ ඇතුළතීම ඉතින් ඒක අපිට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා අගෝස්තු මාසයේ. ඉතින් අපි මේ දවස්වල
උපරිම උත්සාහ කරන අගෝස්තු මාසය ඇතුළතම ඒක විවෘත කරන්න. ඉතින් ඒකෙදි අපේ මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට අපේ සංචාරක කර්මාන්තයට අපේ මේ MN ගෲප් එක සම්බන්ධ කරගෙන ඉඳන් අපේ පළවෙනි අරමුණ. ඉතින් මම හිතනවා අපිට මේක සාර්ථක වුණොත් අපිට හැම නගරයකම අපේ ඒක වෙලෝරා කියලා අපේ හොටෙල් චේන් එකක් අපි යන්නේ. ඒක අපි හැම නගරයකටම යන්න සැලසුම් කරනවා. අපි පළවෙනි එක ආරම්භ කරන්න දැන් මේ දවස්වල අපි හදාගෙන යනවා කොළඹ ඇතුළතේම. අවුරුදු 20 පිරෙන දවස් ටිකේ තමයි කරන්නේ. ඔව් බයිද හොඳ සුබ ආරංචියක්. මොකද ඒක බඳනවා. ඇත්ත වශයෙන්ම රොෂාන් මහත්මයාගේ මේ හැම වැඩ කටයුත්තකම ඉදිකිරීම් ශාස්ත්‍රය වගේම අනිත් ඔක්කොම හරි සාධාරණයි. සාධාරණ මිල ගණන් කියන්නේ මේ හෝටල් එකත් සමහර දේශීයයට නෙමෙයි විදේශීයටත් එක්ක යන මේ එකක් නිසා ඉතා හොඳ සාධාරණ වටිනාකමක් එක්ක යන්න පුළුවන් වෙනවා. ඒ සංකල්පයත් එක්කම රට පුරාත් ඉදිරියේදී ඒ සංචාරකයට ස්ථාන පෙන්වන්න, ඒ ස්ථානවලත් හෝටල් ඉදි කරන්න, තවත් අය රැකියාව ලැබෙන්න විශාල අවස්ථාවක් ලැබෙනවා. ඒක සුබපතනවා ඇත්තටම යාල් ටීවී අපේ පුරවැසි කිරුලින්. ඒකම රොෂාන් මහත්මයාගේ අවසන් වශයෙන් අහන්න ඕන. ඔබ රටට දෙන පණිවිඩයත් ඒ වගේම තමයි දැන් ඔබගේ සමූහයේ විශාල සේවාවන් ගන්නවක් වෙනවනේ. දැන් යම්කිසි කෙනෙක් මේක බලාගෙන ඉන්න අය හුඟක් වෙලාවට අපිටත් කතා කරලා අහනවා කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. මම හිතන රොෂාන් මහත්මයා ඔබගේ ආයතනය කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා ටෙලිෆෝන් දුරකථන අංකයක් තියෙනවා නම් ඒකත් එක්ක ඔබ අවසන් කරන්න කතා කරන කොහොමද රටට දෙන පණිවිඩය ජනතාවට දෙන පණිවිඩය සහ ඔබ සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එකත් එක්කම දැන් කතා කරන්න පුළුවන්. ඔව් මම හිතන්නේ මගේ රටට කියන්න තියෙන්නේ ඉදිකිරීමක් කරද්දී සමහර පුද්ගලයෝ බයයි ආයතනයක් ඇතුළට යන්න. ඒකේ අධික මිල ගණන් එහෙම නැත්නම් හිතනවා මේකට ගියාම හිතුවට වැඩිය ලොකු ප්‍රමාණයකින් මේක අවසානය ගැන බයක් තියෙනවා. ඉතින් MN හෝම්ස් එක ඇතුළට එන්න ඒක ඇතුළට ඇවිල්ලා ඔබ මේ අවශ්‍ය කෙනාට ඒකේ සේවාව මුලින් ලබා ගන්න කරගෙන ඔබතුමාට ඒ අවශ්‍ය සැලසුම නිර්මාණය කරගෙන අවසානයේ තීන්දුව කරන්න ඔබතුමා එන සේවකයෝ මේ අපේ ලබා ගන්න එන කට්ටිය මේක අපෙන් කරගන්නවද පිටින් කරගන්නවද කියලා. එතනදි තව පොඩි කාරණා මම බාදලා ඔබගේ ආයතනයට ආවම යාට මූලිකව කිසි දෙයක් කරගන්න ඕනේ නැහැ. මුලින් ඉඳලම සැලසුම් ටිකත් ඔක්කොම එක කරගන්න පුළුවන්. හැමදේම කරගන්න පුළුවන්. ඔය එකත් කියන්නේ. ඔව් ඉතින් හැමදේම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ දැන් තියෙන ගෙදර රෙනෝවේෂන් කරගන්න, ගෘහ නිර්මාණය වෙනස් කරගන්න, ක්ලීනින් අවශ්‍යතාවයක් තියෙනවා ඒ දේ කරගන්න සියලු දේටම MN හෝම්ස් ගෲප් එක ඇතුළට එන්න පුළුවන්. 507 නාවල පාර රාජගිරිය දුරකථන අංකය 077 3200යි 615 නැත්නම් 077යි 302යි 602යි 3. ඔව් දැන්ගේ අංකෙත් බතක තියාගෙන අපි අංකෙත් දමනවා. මොකද හේතුව කියන්නේ බොහෝ අය මේ වැඩසටහන වලින් පස්සේ අහනවා කොහොමද යාව හම්බ වෙන්නේ කියන එක. මොකද මම කියන්න ඕනේ මේ සහතිකයත් එක්ක මොකද ඔහුට මේ එච්චර දේවල් ලැබිලා තියෙන 20 වසරක තමන්ගේ අත්දැකීම් එක්ක. එතකොට එතනට ගියාම කිසිම දෙයක් නැතුව තමන්ගේ නිර්මාණය නැත්නම් තමන්ගේ අදහසත් එක්ක ගියාම ඒ අදහස මල් ඵල ගන්නවන්නට MN හෝම්ස් කටයුතු කරනවා කියන එක තමයි මේදී සඳහන් කරන්න ඕනේ. ඒ නිසා තමයි රොෂාන් වැවල මහත්මයා ගැන අපි මේ සාකච්ඡා කළේ. ඔහුට අවුරුදු 20ක් පිරෙනවා ඔහුගේ MN ගෲප් එකට. ඒ අවුරුදු 20 තුළ තවත් අලුත් තිල්නියක් එනවා. ඔහු වෙනම ශාස්ත්‍රයට අත ගන්නවා. හොටෙල් ශාස්ත්‍රයේ සම්බන්ධව මේ සෑම එකක් කාරණාවක් එක්කම බලනකොට ඔබට යමක් කරගන්නට අවශ්‍යතාවය ආවොත් අපි දුරකථන අංකය දානවා. ඒ දුරකථන අංක වලට කතා කරලා ඒ දේ කරගන්න පුළුවන්. ඇත්තටම අද යාල් ටීවී පුරවැසි කිරුලට රොෂාන් වැවල මහත්මයාගේ පැමිණීම ගැන අපි සතුටු වෙනවා. ඔබට සුවපතනවා. ඇත්තටම මට ආරාධනා කිරීමට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇත්තටම යාල් ටීවී පුරවැසි කිරුල අපි හැමදාමත් කරන ආකාරයට වටිනාම පුද්ගලයෙක් ඔබට හමුවට අපි ගෙනෙනවා. බොහෝ වෙලාවට මේ වටිනා පුද්ගලයෝ සමාජයේ ජනප්‍රිය චරිත විදියට නිතරම කතා බහ වෙන්නේ නැහැ. නමුත් නිහඬව විශාල මේවරක් කරනවා. වැවල මහත්මයාත් ඒ වගේ කෙනෙක් මේ වටිනාකම තවදුරටත් වටිනාකමක් විදියට ඔබගේ ජීවිතයට එකතු කරගන්නවා නම් යාල් ටීවී පුරවැසි කිරුලේ අරමුණ සාක්ෂාත් වෙනවා සාර්ථක වෙනවා කියන එක කියන්න ඕනේ. යාල් ටීවී පුරවැසි කිරුල අද මෙතකින් සමාප්තියටපත් වෙනවා. ලබන සතියේ මේ බිලවට හමු වීම අපේක්ෂාවෙන් ඔබට සුබදායි දවසක් වේවා.